සුබ දවසක් සියලු දෙනාටම. මම ඔයාලට මගේ channel එකේ කියලා තිබ්බා post එකක් දාලා මම pimple වලට ස්ථිර විසඳුමක් අරගෙන එනවා කියලා. හොඳයි, මමත් use කරපු ස්ථිර විසඳුමක් අද ඔයගලන්ට අරගෙන ආවා. ඒ තමයි ඔයාලට මේක අලුත් product එකක් නෙවෙයි වෙන්න පුළුවන්. ඒ වුණාට personally මම use කරපු විදිහට මට කොහොමද ඒක work out උනේ කියලා දෙන්න තමයි මම අද ආවේ. ඔයාලට මේක වැදගත් වෙයි කියලා මම හිතනවා. මම අද කියලා දෙන්නේ ඔයාලට thumbnail එකෙන් දකින්න ඇති මෙන්න මේ ඇසිඩම් ක්‍රීම් එක ගැන. මේ ඇසිඩම් ක්‍රීම් එක ඇත්තටම රුපියල් 600ත් 700ත් අතර මුදලකට ගන්න පුළුවන්. මේ දවස්වල නම් හැම ෆාමසි එකකම නැහැ. ඔයාලට සාමාන්‍යයෙන් පොඩි ෆාමසි එකකින් නම් ගන්න හම්බෙන්නේ නැති වෙයි සමහර විට. එක ප්‍රදේශ අනුව වෙනස් වෙනවා. ඇත්තටම මේක තියෙන්නේ මෙන්න මේ විදිහට. මම මේක ඇත්තටම යූස් කරලා තියෙන්නේ. මේකට වර්ක් අවුට් වෙන්න සාමාන්‍යයෙන් සති 2ත් 3ත් වගේ යනවාම ඔයාලට මේක යූස් කරන්න පුළුවන් සන්බර්න් වලින් ඇතිවෙච්ච හයිපර් පිග්මන්ටේෂන් තත්ත්ව වලට, ඒ වගේම ඇක්නි මාක්ස් වලට, ඇක්නි වලට. මේක යූස් කරන්න තියෙන්නේ උදේ හවස. ඕවර්නයිට් යූස් කරන්න කියලා එහෙම නැහැ. උදේටයි හවසටයි අපිට යූස් කරන්න පුළුවන්. මූණ හොඳට ක්ලෙන්ස් කරගෙන ඊට පස්සේ තමයි අපිට මේක යූස් කරන්න තියෙන්නේ. මේක ඇත්තටම මෙන්න මේ වගේ තමයි ගෑවහම, ඒ කියන්නේ අපි මේක ගෑවහම මෙන්න මේ විදිහට ගම් එකක් වගේ පොඩක් ඇලෙන ගතියක් තියෙනවා. ගාපු මුල් අවස්ථාවේම පොඩි කසන ගතියක් වගේ එනවා. ඒක සාමාන්‍යයි. ටික වෙලාවක් යද්දි මූණට ඇබ්සෝබ් වුණත් මේ ගම් වගේ ඇලෙන ගතිය පොඩක් අඩු වෙන්නේ නැහැ. උදේට අපිට මේ ක්‍රීම් එක ඇප්ලයි කරලා වෙන මුකුත් ගන්න එපා. ක්‍රීම් එක ඇප්ලයි කරලා ආය හවස 5ට විතර මූණ හොඳට ක්ලෙන්ස් කරගෙන අපිට ආයෙත් මේක යූස් කරන්න පුළුවන්. මේකේ අන්තර්ගත වෙලා තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් හැටියට ඇසිලික් ඇසිඩ්, බෙන්සොයික් ඇසිඩ් වගේ අඩංගු වෙලා තියෙනවා. අපිට මේකත් එක්ක කොයිම වෙලාවකවත් බෙන්සොයිල් පෙරොක්සයිඩ් නම් යූස් කරන්න බෑ. ඒකෙන් අපිට ඇලර්ජිස් වගේ එන්න පුළුවන්. මේක ගන්නවා නම් මේකම විතරක් යූස් කරන්න කියලා තමයි මම රෙකමන්ඩ් කරන්නේ. ඉතින් ඔයාලත් මේක යූස් කරලා ඔයාලගේ රිසල්ට් තියෙනවා නම් මේකෙන් දැනටමත් හොඳ ප්‍රතිඵල තියෙන කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක්